right ඉතින් ඔයාලා ආයිබෝන් කළ පිළිගන්නවා අපේ channel එකට. අපි තවත් customer කෙනෙක්ට හදපු build එකක review එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට reviews කියන්නේ අපි දෙයක් බලාපොරොත්තු වෙන තමයි. ඒ කියන්නේ මේ වගේ reviews බලලා සාමාන්‍යයෙන් build එකක් ඒ budget එකේ කරගෙන ඉන්න කෙනෙකුට කරන්න ඉන්න කෙනෙකුට ඉතින් මේ වීඩියෝ එක ඔයාලට යම්කිසි අවබෝධයක් දෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි කරන හැම build එකක්. මේ කියන්නේ හැම එකක්ම නෙමෙයි, සාමාන්‍යයෙන් අපිට හිතන දේවල් අපිට හිතන builds ටික අපි YouTube එකට අපි fans වලට බලන්න අපි post කරනවා. ඉතින් මේකත් ඉතින් ඒ විදිහේ වීඩියෝ එකක් බලලා අපිට ආපු order එකක් මම දැන් TikTok එකෙන් හරි YouTube එකෙන් හරි තමයි තුෂාන් මල්ලිට තමයි මේක කරුවේ. ඉතින් අපි බලමු මොනවද අපි තෝරලා දුන්නේ කියලා එයාට. එයාගේ බජට් එක ඉස්සලා කියන්නේ එයාගේ බජට් එක උනේ ආවිලා 2,35,000ක් විතර වගේ තමයි උනේ. 2,35,000ක් වුණා එකපාරටම. එයා immediately පොඩ වැඩි වුණා. අපි දැන් මේ RX 588 GB කාඩ් එකක්, ඊට පස්සේ ඒක RTX කාඩ් එකකට මාරුණා. ඊට පස්සේ used monitor එකක් දාලා කරන්න ගියේ. ඒක brand new monitor එකක් වුණා. RAM එක වැඩි වුණා, processor එක end වැඩි වුණා. ඒකත් brand new වුණා. ඉතින් දන්නේම නැතුව 2,31,500ක් වෙනකම්ම එයාගේ බජට් එක වැඩි වුණා. ඉතින් එයා හොඳ දෙයක් තමයි තීරණය කරලා ගත්තේ. ඒ කියන්නේ warranty එක ගොඩක් අපිට වැදගත් වෙනවා. ඉතින් අපි දෙයක් කරනකොට ඉතින් දැනටමත් ඔය RTX කාඩ් අනම් මනම් ගොඩක් ලොකු රේන්ජ් එකේ ලොකු ගණන් වලට සේල් වෙනවා මාකට් එකේ. 3 month warranty. ඉතින් warranty එක මොනවා වේද දන්නේ නැහැ මාස 3කින් පස්සේ. ඉතින් ඒ වගේ නෙමෙයි මේවට 3 years warranty හම්බ වෙනවා. ඉතින් තෝරගත්තු components ටිකකට. ඒ කියන්නේ තෝරගත්තු ඒවා කියලා මම කිව්වේ ඇවිල්ලා RAM එක NVMe එක power supply එකට 2 years, අනිත් හැම දෙයකටම 3 years warranty හම්බ වෙනවා. ඉතින් අපි කතා කරමු මොනවද අපි තෝරලා දුන්නේ කියලා. ඉස්සෙල්ලා processor එකෙන් කතා කරමු. processor එක ඇවිල්ලා Core i5 Ryzen 5 5600G processor එකක් තමයි තෝරගත්තේ. ඉතින් ඕගොල්ලෝ බලනවා ඇති VJ එකත් use කරලා මොකද G processor එකක් use කරගත්තේ කියලා. කියන්නේ use කරේ හේතුව තමයි අපි G processor එකක් දැම්මේ ඇවිල්ලා දැන් එයා ගොඩක් සාමාන්‍යයෙන් එක වැඩවලට තමයි ගන්න. ගේම් එකක් අතරින් පතරින් තමයි ගන්න. එතකොට යාගේ ස්කූල් එකේ A levels වල අනම්මනා ප්‍රොජෙක්ට් හදනවා එහෙම තමයි කිව්වේ. ඉතින් අපි හිතමුකෝ දැන් අපි RTX කාඩ් එකක් යූස් කරලා තිනවා, processor එක on board නැහැ. අපි 5500 තෝරගත්තා කියලා කිව්වෝ. 5600 5500. ඉතින් එතකොට ඒවල කොහොමත් ඉතින් G නෙමෙයි නිසා on board එන්නේ නැහැනේ. ඉතින් එයා මොකක් හරි වැඩක් කර ඉන්නකොට VJ එකේ මොකක් හරි fault එකක් වෙලා ඉතින් electric burn කියන්න බෑ. brand new වුණාට ඉතින් මොකක් හරි වෙන්න පුළුවන්. ඉතින් වෙලාව අනුව තමයි ඉතින් හැමදේම වෙන්නේ. ඉතින් මොනවා හරි දෙයක් වුණා. ඊට පස්සේ යා මොකද වෙන්නේ? VJ එක ආපහු අලුතෙන් ගන්නද මේක warranty දානවා. warranty දැම්මට පස්සේ brand new parts වලට සාමාන්‍යයෙන් සතියක් මාසයකට ආසන්න කාලයක් යනවා replacement එක එන්න. ඉතින් stock තිබුණොත් අපේ ඩීලර් ගාව ඒගොල්ලෝ සිංගාලා බල්ලා කරලා දෙයි. නමුත් stock තිබ්බේ නැත්නම් සමහරකට මාස එකමාරක් දෙකක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එතකොට මැෂින් එක ඕෆ් කරලා තියන්නද? මැෂින් එක ඕෆ් කරලා තියන්න බෑ. ඇයි? වැඩ ගොඩක් ඉර වෙලා තියෙන්නේ. ඉතින් G processor එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ graphic memory එකක් එන හොඳ processor එකක්. වැඩේ smooth එකේ කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි අපි G processor එකක් හැම customer කෙනෙක්ටම recommend කරන්නේ. ඒ කියන්නේ on board graphics නැති processor ගන්න එපා කියලා තමයි කියන්නේ. කොච්චර price එක different එකක් තිබ්බත් 5600 5600G එකේ price එකේ ටිකක් ලොකු different එකක් තිබුණාට රුපියල් 9,000ක 8,000ක different එකක් තිබුණා වගේ නෙමෙයි. මේක බග් ගාලා ගිය ගමන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට වැඩිය ලොකු ගාණක් විදන් කරලා තව මැෂින් එකක් නැත්නම් VG එකකට යන්න වෙනවා. ඉතින් අන්න ඒ දේ මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි අපි G processors හැම customer කෙනෙක්ටම අපි recommend කරන්නේ. ඉතින් ඒ වගේම මේකේ අපි තෝරගෙන තියෙන්නේ G processor එකක්. Core i මට කියවෙන්නේ සමා වෙන්න ඕනේ. Ryzen 5 5600G අපි processor එකක් තමයි තෝරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපි මේකට use කරලා තියෙනවා RAM එක single stick RAM එකක් තෝරගෙන තියෙන්නේ XLR 8 එකෙන් PNY 16GB single stick එකක්. ඉතින් ඒ වගේම මම මේකේ motherboard එක විතර use කරලා තියෙන්නේ Asus Prime එකෙන්. ඕගොල්ලෝ හැමෝම දන්නවා ඕනම තැනක Asus Prime එක 30000 පැනලා. ඒ කියන්නේ 30යි 500යි 30000 අතර තමයි යන්නේ. ඉතින් නමුත් අපි මේ build එකට include කරලා තියෙන්නේ ආවිලා 30000ට අඩුවෙන්. ඉතින් 30000ට අඩුවෙන් කියලා කියන්නේ 28000ක් ඔන්න ඔය වගේ 27000ක් ඔය වගේ price එකකට තමයි වැටලා තියෙන්නේ. MSI එකෙන් තිබුණා නම් ඒක රුපියල් 25000ට 24500ට අපිට include කරන්න තිබ්බා. නමුත් දැනට MSI brand එකෙන් out of stock නිසා අපි ඒ customer ට Asus Prime එකෙන් MSI එකට වැඩිය quality build එක මේ board එක
ඉතින් Asus Prime එකෙන් A520 MK කියන මොඩල් එකෙන් තමයි අපි දාලා දුන්නේ ඒ කස්ටමර්ට. ඉතින් සුපිරි බෝඩ් එක. මේ බෝඩ් එක ටිකක් මහතයි. ඔයගොල්ලෝ දැකලා ඇති. අපි මේක assemble කරනකොට බලමු. ඉතින් මේක තමයි බෝඩ් එක විදිහට අපි use කරලා දුන්නේ මේ build එකට. ඒ වගේම ඉතින් ගේමින් කොම්බෝ කිට් එකක් අපි use කරලා තිනවා. ගේමින් කොම්බෝ කිට් එකක් මම use කරලා තිනවා. ඒකට හේතුව මේක බජට් කොම්බෝ කිට් එකක්. headset එක, keyboard එක, mouse pad එක, mouse එක ඔක්කොම ටික මේ box එක ඇතුලේ තියෙනවා. ඉතින් මේක තමයි අපි ඒ කස්ටමර්ට තෝරලා දීපු කොම්බෝ කිට් එක. ඉතින් මේක ලොකෝට unboxing කරන්න දෙයක් නැහැ. අපි පොඩ්ඩක් අරලා බලමු. මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් එන්නේ ඔයගලන්ට. headset එක ටිකක් ලොකු headset එකක් තියෙනවා. හොඳ sponge හොඳට කියන්නේ හොඳට කන සීල් වෙනවා. ලොකු sponge දෙකක් එනවා headset එකේ. ඒ වගේම mouse pad එක ඇවිල්ලා මෙන්න මේ විදිහට එන්නේ. මේ වගේ mouse pad එකක් තමයි එන්නේ. keyboard එකත් හොඳ keyboard එකක් තමයි include වෙන්නේ. මෙන්න මේ වගේ හොඳ keyboard එකක් include වෙනවා. ඒ වගේ mouse එකක් පොඩ්ඩක් බලමු. mouse එකත් මෙන්න මේ විදිහට තමයි එන්නේ. තියෙන mouse එක. ඉතින් මේ විදිහට තමයි combo kit එකේ set එක අපිට include වෙන්නේ අන්නේ විදිහට. එතකොට අපි තව දෙයක් ගැන කතා කරන්න ඕනේ. ඒක තමයි මේකේ NVMe එක. දැන් අපි එනං NVMe ගැන කතා කරමු. NVMe එක ඇවිල්ලා 256GB PNY brand එකේ NVMe එකක් විතරයි අපි මේ build එකට include කරලා තින්නේ customer. ඉතින් වෙන external hard disk වෙන external කිසි දෙයක් අපි use කරලා නැහැ. use කරලා තින්න ඇවිල්ලා මෙන්න මේ PNY brand එකෙන් එන 256GB NVMe එක විතරයි. ඉතින් තව දෙයක් අපි කතා කරගමු. ඒක තමයි මේකේ card එක ගැන. card එක විතර අපි use කරලා තින්න RTX 3050 8GB Zotac gaming card එකක් තමයි use කරලා තින්න. අපි දෙන්නේ Zotac විතරමයි customers ලට. හොඳ build quality එකක් තියෙනවා. සුපිරි card එකක් තමයි මේක. ඉතින් මේ card එක තමයි අපි මේ build එකට දෙන්නේ. ඉතින් supply එක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. 3050 එකෙන් 3060 එකට upgrade වෙන කතාවක් කිව්වා. ටික කාලයක් ගියාට පස්සේ මේක පාවිච්චි කරලා ටික කාලයක් ගියාට පස්සේ ඉතින් ඒක නිසා අපි supply එක 650 එකක්ම තෝරලා දුන්නා. 650 watt power supply එකක් තමයි මේ build එකට අපි include කරගත්තේ. මොකද මම අර කියපු නිසා upgrade වෙන කතාව නිසා. ඒ වගේම ඉතින් හොඳ gaming look එකක් තියෙන සුපිරි power supply එකක්. මේක black cables තමයි මේ 650 එකේ එන්නේ. 550 එකේ එන්නේ නම් අර පාට cables ටික. නමුත් මේකේ එන්නේ black cables ටික. ඉතින් ඒ විදිහට තමයි අපේ hardware ටික අපි තෝරගෙන තියෙන්නේ මේ build එකට. ඉතින් keyboard එක ගැන කතා කරලා දැන් තියෙන අපිට අපේ Montre එක ගැන කතා කරන. Montre නම් ඉතින් අපි unpack කරන්නේ නැහැ. මොකද අපේ build එකක් අපි මේ ළඟදී දැම්මා වීඩියෝ එකක්. ඒකෙදී අපි unpack කරා මේ Montre එක Koori brand එකේ 24 inch IPS frameless 120Hz Montre එක. මේක තමයි අපි මේ build එකට customer තෝරලා දුන්න සුපිරිම build එකක්. හොඳ colors තියෙනවා Koori brand එක. Koori brand එකේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකේ unboxing වීඩියෝ එක. ඒ වීඩියෝ එකට ගියාම ඉතින් ආපහු බොරුවට මේක unpack කර ගන්න විදියක් නැහැ. අනික මේකේ seal pack එන්නේ. ඉතින් ඒක customer ලස්සනට experience කරා. ඒක ගලවලා ගෙදර අරන් ගිහලා high කරලා ඉතින් ඒ feeling එක අපි customer දෙන්න ඕනේ. ඉතින් ඒවා අපි ඔක නිතර ඔක මේ unpack කරාට පස්සේ ඒක හරියන්නේ නැහැ. ඉතින් මේකේ Montre එකේ look එක බලා ගන්න ඕන නම් ඔයාලා ඒ වීඩියෝ එකට යන්න. පල්ලෙහා තියෙනවා වීඩියෝ එක. මම link එකත් ඒ වීඩියෝ එකේ දාලා තියන්නම්. Montre මේ unpacking කියලා ඔයගොල්ලෝ ඒක click කරලා පොඩ්ඩක් skip කරලා බලන්න. Montre සම්බන්ධව මම ඒකේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් දැන් අපි යන් Ksin එක ගැන කතා කරන්න. right ඉතින් මේක තමයි Ksin එකේ look එක. Antec brand එකේ AX61 කියන Ksin එකේ model එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන පුංචි බටන් එකක් තියෙනවා. බටන් එක through ඔයාලට පුළුවන් මේකේ colors ටික මෙන්න මේ විදිහට මාරු කරගන්න. ඒ facility එක තියෙනවා මේ fans වල ARGB. ඉතින් Antec brand එක. ඉතින් ඉස්සරහා දැල වගේ තියෙන නිසා හොඳ air intake එකක් හම්බ වෙනවා machine එක ඇතුලේ components වලට. ඉතින් ඒක නිසා මේ දැල වගේ තියෙන එක ගොඩක් වටිනවා glass එකට වැඩිය. ඉතින් අපි ඇතුලේ පොඩ්ඩක් බලමු. ඇතුලේ මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. මෙන්න මේ විදිහට තමයි පේන්නේ. මේ තියෙන්නේ අපේ GPU එක.
ඉතින් මේකේ පොඩි ඇසෙම්බල් වීඩියෝ එකක් තියෙනවා. ඉතින් බොක්ස් එකෙන් එළියට ගන්න ඒවා ටිකක් එහෙම අපි ඒ ටික පොඩ්ඩක් බලලා ඉමු. ඊට පස්සේ අපි ගේම් එකක් ප්ලේ කරමු. අපේ ෆුල් සෙට් බිල්ඩ් එකේ මම දැන්ට මේක යූස් කරලා තින්නේ මේ යූස් මොනිටර් එකක්. මම කිව්වා අරක අන්පැක් කරන්න නැහැ කියලා අපි. ඉතින් ඒ මොනිටර් එක මෙන්න මෙතන යට තියෙනවා. ඉතින් අපි එහෙනම් ඇසෙම්බල් වීඩියෝ එකට ගිහිල්ලා ඊට පස්සේ අපි ගේම් එකක් ප්ලේ කරලා බලමු Forza Horizon 5 එක.
රයිට් එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notify වෙනවා. ඒතර ඔයාලට පොඩ්ඩක් යම්කිසි අවබෝධයක් අරගෙන අපි ලවා build එකක් කරගන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය ජය වෙන්න ඕනේ.